ලස්සන හිනාවකින් උඩරට තාලයට ඔසරිය සැරසිලා ඉන්නවා. ලස්සන ගමනින් මේ වේදිකාව සරසනවා. Oh my god, bro! Hello friends, Perms Family YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මෙල්බන් වල තියෙන දෙවන්තම අවුරුදු උත්සවය බලන්න අපි ආවා. ඉතින් අපි ඔයගොල්ලෝට මේකේ ලස්සන වීඩියෝ එකක් ගේනවා මෙල්බන් වල අවුරුදු උත්සවයේ මොනවද වෙන්නේ. කොහොමද තියෙන තරඟ ඒවත් එක්ක බලන්න අපේ මැනිකත් ලෑස්තිලා ඉන්නේ අවුරුදු කුමාරි වගේ. එන්නේ අවුරුදු කුමාරි වගේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි ඔක්කොම යන් මෙල්බන් වල තියෙන සිංහල අලුත් අවුරුදු උත්සවය බලන්න. මේ කැගිබන් අවුරුදු උත්සවයේ 11 වෙනි පාරට තමයි මේ සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේකේ තරග කිහිපයක් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්නම්. ඔයගොල්ලන්ට මේ පේන හැන්ද මත දෙහිගිරිය තබාගෙන යන තරඟේ ඉතින් මේකට ගොඩාක් කට්ටිය සහභාගී වෙලා තිබ්බා. මේකට වයස් ભેදයක් නැතුව තමයි මේ තරඟේ පැවැත්තුනේ. අවුරුදු උත්සවයට ගොඩාක් ලංකාවේ කට්ටිය ඇවිල්ලා හිටියා. මේ අවුරුදු උත්සවයට ගියාම ලංකාවේ ඉඳන් අවුරුදු උත්සවයකට සහභාගී වෙනවා වගේ තමයි දැනුනේ. ඉතින් ගොඩාක් කට්ටිය හම්බෙලා කතා කරා. ඉතින් ලස්සනට ඕගනයිස් කරපු ලස්සන අවුරුදු උත්සවයක්. Go, 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 go!
Hey, only once, only once. Only once. Only once. Only once, okay? ඕගොල්ලොට මේ පේන්නේ මේකේ දාලා තිබ්බ ස්ටෝල් වගේක්. ඒකේ ශ්‍රී ලංකන් එයාලයින් ස්ටෝල් එකක් තිබ්බා. අපි ඒකෙන් ටිකට් වගේක් පර්චේස් කරා. ඉතින් අපේ මැනිකට යාළුවා අක්කා කෙනෙක් හම්බුණා. ඉතින් එයා එයත් එක්ක හරි ආසාවෙන් සෙල්ලම් කරන විදිහ තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. මේ ඔයගොල්ලන්ට පේන තරඟේ තමයි බෝතලෙට වතුර පුරවන තරඟේ. මේකේ කරන්නේ මේගොල්ලෝ අත් වලින් එකතු කරගෙන ගිහිල්ලා බෝතලයට වතුර පුරවනවා. බෝතලේ අල්ලගෙන ඉන්න බෑ. බෝතලේ අල්ලන්නත් තහනම් බෝතලේ පිරුණාම මේ කොනේ ඉන්න කෙනා තමයි අනිත් පැත්තට දුවන්නේ. Oh my god, bro. දෙකගෙන යනවා කාලේ කරුවා නිකාවත් උද්දී ඉනවා කරනවා මම හිතලා තාසු වෝටින් කවුරුහරි මේ තරගේ ඉන්නවා ඔයගොල්ලන්ට මේ පේන්නේ නයිට් රයිඩර් කාර් එක. මේක හදලා තියෙන ලංකාවේ කෙනෙක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඩ්‍රයිවර් කියන දේ මේ වාහනෙන් කරනවා. ඉතින් මේකත් එදා අවුරුදු 20ට ගෙනලා තිබ්බා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ වාහනේ තමයි.
දැන් මෙතන යන්නේ කබෑදීමේ තරඟය. ඉතින් මේකේ ගැහැණු තරඟය මුලින්ම තිබ්බේ. ඊට පස්සේ පිරිමි තරඟය තිබ්බේ. ඉතින් මේක ඇත්තටම විනෝදයි. මේ අවුරුදු 32 අනිවාර්යයෙන්ම තියෙන තරඟයක් තමයි මේ කබෑදීමේ තරඟය. One, two. Shaking 1, 2, 1, 2, 1, 2. Nikhil. 9. Amazing. Number 11? Number 11 here. Sorry, it's all messed up. We love our blue outfit, Mali. Mama, look at this. They look so nice. Did your mum buy it for you? Yes? Okay, what's your name? My name is Kevin. How old are you? 6. And do you want to say something to the judges? I won. Wonderful. There we go. That was beautiful. That was well done, Molly. I think this Molly number 10 also had something to perform. We missed it though. Do you want to come quickly say it? Sorry, this is number 10. He had something to perform. We didn't get to say it earlier. Pinchy, pinchy, hava, yanni, tani, vila. Ipataku, atrina, vila. Ipataku, hava, yudin, avchila. Otchichila, apitula, mata, awalangala. Good job. That was so beautiful. I'm sorry we missed that, but you did amazing. Amazing, Molly. Thank you so much. සේදී තේරී පතුන කුමරියන් 9. ඒ වුණාට මේ එච්චර ලස්සන කුමරියන් 9 දෙනෙක් ඉඳලා අර වේදිකාව පල්ලෙහායින් ඉන්න කට්ටියගේ සද්ද නම් හොඳටම මාදී. ඇහුන්නේ තේරුන්නේ නැද්ද? හොඳ අත්පොළ සටහනක් ලබා දෙමු. මොකද මේ
සාමාන්‍යයෙන් අපිට අර හැම වෙලාවෙම මතක් කරන දෙයක් දැන් නිකන් දෙන්න පුළුවන් දේ අත් දෙක උඩට උස්සලා මේ වේදිකාවක ඕනම තැනක තමන් වෙනුවෙන් අර පෙනී හිටින පිරිසට ඔරේ ශ්‍රී ලංකා TV කුමරිය 2025 මේ තරගයේ අද දවසේ තරග වදින අවසන් තරගකාරණියන් 9 දෙනා බොහොම මේ ලස්සන හිනාවකින් උඩරට තාලයට ඔසරියේ සැරසිලා ඉන්නවා. බැඩිය එපා. ඔයයි පමන් කියන. ලස්සනට ඉන්නවා. ඒ වගේම ලස්සනට ඇඳලා ඉන්නවා. ඒ වගේම ලස්සන හිනාවක් පැලඳවලා ඉන්නවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ 9 දෙනාටම ඒ ලස්සන ගමනින් මේ වේදිකාව සරසන්න. අපිට පුළුවන් දෙවිලා. අපි සුළු වේලාවක් ලබා ගන්නවා. මට සංවිධායක මණ්ඩලයෙන් තවත් පණිවිඩයක් ලැබුණේ. ඒ නිසා අපි විශේෂයෙන් අපේ විනිශ්චය මණ්ඩලය ඒ වගේම ඔබේ පිළිතුර ඒ සියල්ල බලපානවා. හරි එහෙනම් අපි ආරාධනා කරනවා අංක 1 අද දවසේදී තරග වදින යොෂිමි තාරකා යොෂිමි දැන් අපි පුංචි හැඳින්වීමක් කරන්න ඕනේ තමන් ගැන. ඊට පස්සේ අපේ විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රශ්නයක් ලබා දෙනවා. ඒකට පිළිතුරු ලබා දෙන්න ඕනේ. වර්ධ කුමාර තරගයේ අවසාන වෙනකන් අපිට ඉන්න බැරි වුණා. මොකද බබාට මහන්සි නිසා. ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි බැලුවේ. ඔයගොල්ලෝටත් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට අපේ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. අපේ වීඩියෝස් වලට comment කරන්නත් පුළුවන් ඔයගොල්ලෝට. ඉතින් අපි ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ ඔයගොල්ලෝ වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.